ඔයත් කඩෙන් ගෙනාපු හාල්ලුරේ නූල ලිහා ගන්න ගිහින් මෙන්න මේ විදිහට අමාරුවේ වටන කෙනෙක්ද? එහෙනම් ඔන්න අද අපි ඔයාලට කියලා දෙනවා හරිම ක්‍රමයට හාල්ලුරේ නූල ලිහා ගන්න විදිහ. ඉතින් කඩෙන් ගෙනාපු හාල්ලුරේ ඉහළින් ගහලා තියෙන මැස්මේ මෙන්න මේ වගේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක එක නූලක් පේන තනි මැස්මක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තේ නූල් දෙකක් පේන ඩබල් මැස්මක් දැක ගන්න පුළුවන්. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන හාල්ලුරේ තනි නූලක් පේන පැත්ත තමන්ගේ පැත්තට හරවලා මෙන්න මේ විදිහට තියාගන්න එක. දකුණේ සිට වමට තමයි ඔයාලා මේ වැඩේ කරන්න ඕනේ. මුලින්ම දකුණු පැත්තේ කෙළවර තියෙන මෙන්න මේ නූල් කොටස අරගෙන ඒකේ තියෙන නූල් දෙකේ කෙළවරවල් දෙක හෙමින් සිරුවේ මෙන්න මේ විදිහට වෙන් කරන්න ඕනේ. ඊළඟට එක නූලක් වම් අතින් මෙන්න මේ විදිහට ඇදගෙන යද්දී දකුණු අතින් අනෙක් නූල මෙන්න මේ විදිහට අල්ලගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් වම් අතින් අල්ලන් ඉන්න මේ නූල මෙන්න මේ විදිහට පහසුවෙන් ඇදගෙන යන්න. වම් පැත්තේ නූල් කොටස අරගෙන නූල ලිහන්න ගියාම තමයි ගොඩක් අයට මේ වැඩේ වරදින්නේ. ඒ හින්දා ඔය අනිවාර්යෙන්ම තනි නූල තියෙන පැත්ත තමන්ගේ පැත්තට හරවලා දකුණු අත පැත්තේ නූල් කොටසින් පටන් අරගෙන මේ වැඩේ කරන්න අමතක කරන්න එපා. ඔන්න අද ඔයාලා ඉගෙන ගත්තා හාල්ලුරේ නූල ලිහන්න හරිම විදිහ.